ජන මන පුබුදන ජන හද අමතන ජන සෙත සලසන ජනරාවය ජන සෙත සලසන ජනරාවය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ කතා කරද්දී ඊට ප්‍රධානතම වගකීම දරා සිටින්නේ පන්සල පිරිවෙන. අතීතයේ පටන්ම පිරිවෙන් අධ්‍යාපනය මූලික වූ සමාජයක් අපේ පැවතුණා. විදේශීය ආක්‍රමණවලින් අනතුරුව පිටරටින් ආපු මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට පරිබාහිරව දේශීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම තමයි පිරිවෙන් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය බවට පත් වුණේ. ඉන් පසුව ඒ පිරිවෙන් විශ්වවිද්‍යාල බවටත් පත් වෙලා දැනුත් පිරිවෙන් ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා අපි අපේ අධ්‍යාපන රටාව දිගටම පවත්වාගෙන යනවා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ මෙලෙස ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල අතරින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිළිබඳව. මේ විශ්වවිද්‍යාලයේ 44 වන විශ්වවිද්‍යාල දින සැමරුම තව නොබෝ දිනකින් පැවැත්වීමට සූදානම් තිබෙන්නේ. අපි මේ ගැන කතා කරන්නට බොහොම ගෞරවයෙන් ජාතික ගුවන්විදුලියට ආරාධනා කළා. කවදත් ගුවන්විදුලියේ ධර්ම සංවේදනයේ යෙදෙන ප්‍රතිභාපූර්ණ යතිවරයාණන් වහන්සේ දෙපළකට දෙදෙනා වහන්සේම අපේ මැදිරියේ වැඩ සිටිනවා. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අවසර අපි හඳුරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතිපූජ්‍ය මොරගොල්ලාගම උපරතන නායක හඳුරු. ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේම සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජනීය ලෙනකල සිරිනිවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අවසරයි අපි හඳුරන්නේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. අද අප කතා කරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිළිබඳව. 44 වන විශ්වවිද්‍යාල දින සැමරුම තව ටික දවසකින් යෙදෙනවා. අපි ඒ ගැන කතා කරමු. හැබැයි ඊට මත්තෙන් විශ්වවිද්‍යාලයේ ගැන විශ්වවිද්‍යාලයේ වපසරිය පිළිබඳවත් දැන කියාගෙන අතිපූජ්‍ය ලෙනකල සිරිනිවාස ස්වාමීන් වහන්සේ අපිට ටිකක් විශ්වවිද්‍යාල ඉතිහාසය මතක් කරලා දුන්නොත් අපේ ශ්‍රාවකයන්ට ඒ වගේම මුහුණු පොත ඔස්සේ අපිව දකින අපේ ප්‍රේක්ෂකයන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා. දරුවන් සරණයි හැම දිනාටම මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හාමුදුරන්ගෙන් අවසරයි. බද්‍රජිත් මහත්මයා අපි පෙබරවාරි 20 වෙනිදා විශ්වවිද්‍යාලීය දිනය සමරනවා. 44 වන විශ්වවිද්‍යාලීය දිනය. මේ මොහොතේ අපි අතීතයේ පිළිබඳව ආවර්ජනයක් කිරීමටයි සූදානම් වන්නේ. අපේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හේතුබූත වූ කරුණු පිළිබඳව අපි කතා කරනවා නම් මේ රටේ බෞද්ධ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව එවකට වැඩ සිටිය මහානායක ස්වාමින් වහන්සේලා ඒ වගේම ඉහළ පෙළේ දැවන්ත චරිත හැටියට අපි සලකන ඒ ස්වාමින් වහන්සේලා විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් වල නායක හාමුදුරුවෝ ඒ වගේම මාපලගම විපලසාර හාමුදුරුවෝ අකුරැටිය නන්ද හාමුදුරුවෝ කාකපල්ලි අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු කොට ඇති ඒ මහා ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරමින් හිටියා බෞද්ධ භික්ෂුන් වහන්සේලාටම උරුම වෙච්ච ආවේනික විශ්වවිද්‍යාලයක් පටන් ගන්න ඕන කියලා. අරමුණ වුණේ බුද්ධ ධර්මය ලෝකේ පුරාම ව්‍යාප්ත කිරීම. ඒ අවශ්‍යතාවය එවකටත් හොඳටම දැනලා තිබුණා. අද එදාටත් වඩා ඒ අවශ්‍යතාවය දැනලා තියෙනවා. මොකද ලෝකේ පුරාම මිනිසුන් මේ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඉගෙන ගන්න පිපාසාවකින් පෙළෙනවා. ඒ පිපාසාව සංසිඳු වීම සඳහා දැන උගත් භාෂා කුසලතාවයන්ගෙන් යුක්ත ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා පිරිසක් බිහි කිරීම තමයි අරමුණ. ඉතින් ඒ කාලය තුල මේ ඇති වෙන සාකච්ඡාවේදී මහාචාර්ය වල්පොළ හාමුදුරුවන් වහන්සේ මේ පිළිබඳව දැනගෙන දේශපාලක පිරිස් දේශපාලනය කරන ඒවකට පාලනය කරපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාත් ඒ වගේම අගමැතිතුමා හැටියට කටයුතු කරේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඒ අයත් එක්ක මේ ගැන කතා කළා. ඒ අය ඉල්ලීමක් කරනවා මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරන් වහන්සේගෙන් ඔබ වහන්සේම නම් මේ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න කියලා. ඒ අනුව 1981 අවුරුද්දේ පෙබරවාරි 13 වෙනිදා රත්මලාන පරම ධම්මචේතයේ පිරිවෙනට එවකට වැඩ සිටියේ ලංකාවේ වැඩ සිටියේ මහා තෙරවරුන් වහන්සේලා 37 නමක්
වඩම්මුවාගෙන මේ ප්‍රථම රැස්වීම පවත්වනවා. ඒ රැස්වීමේදී වල්පොල රාහුල මහාචාර්ය නායක හාමුදුරුවෝ උන්වහන්සේ ඉදිරිපත් කරනවා කෙටුම්පතක්. ඒ කෙටුම්පත සම්මත වෙනවා එතෙන්දී. ඒ අනුව මේ පනතක් හැටියට සකස් කරලා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විශේෂ පනතකින් මේ විශ්වවිද්‍යාලය පිහිටුවන්න ඕන කියන අදහස ඉදිරිපත් වුණා. වැඩි දවසක් යන්න ඉස්සරලා 1981 අවුරුද්දේ නොවැම්බර් මාසේ 25 වෙනිදා වෙනකොට පනත පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා ඒ පනත සම්මත කරගන්නවා. ඒ මොහොතේ පසු අවස්ථාවකදී මතක් කරනවා රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා මේක මහා ආශ්චර්යයක් කියලා. මේ වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ පනතක් හදලා සම්මත කරලා අපට දීම පිළිබඳව බොහොම සතුටටපත් වෙනවා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ විශ්වවිද්‍යාලය ගැසට් කරනවා. එවකට ජනාධිපතිතුමා වශයෙන් කටයුතු කරපු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1982 අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ගැසට් පත්‍රයකින් මේ විශ්වවිද්‍යාලය සම්මත කරනවා. ඉන් අනතුරුව මේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ පනතට අනුව ආයතන 4ක් හැටියට. 1983 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා තමයි මේ ආයතන 4හි වැඩ කටයුතු ආරම්භ කරන්නේ නිල වශයෙන්. ශිෂ්‍යයන් වහන්සේලා ස්වාමින් වහන්සේලා 20 බැගින් බඳව ගන්නවා. ආයතන 4 තමයි පෑලිගොඩ විද්‍යාලංකාර පිරිවෙන, ඒ වගේම තමයි මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන, ඒ වගේම බලගල්ලේ සරස්වතී පිරිවෙන, පානදුරේ පින්වත් සද්ධර්මාකර පිරිවෙන කියලා. මේ ආයතන 4 තෝරගන්නෙම ධර්ම ආශ්‍රිත පරිසරයක, ආරාමික පරිසරයක මේ භික්ෂුන් වහන්සේලාට දැනුම ලබා දීම සහ කුසලතා සහ ඒ ආකල්ප ඇති කිරීම සඳහායි. ඔය කල්පනා සංගරාවේ 1984 අවුරුද්දේ 5 වෙනි කලාපේ මේ කලාපේදී වල්පොල රාහුල හාමුදුරුවොත් එක්ක සාකච්ඡාවක් කරනවා රෝහන් පියදාස මහත්මයා. එතුමා අහනවා මේ ඇයි මේ වෙනමම තැනක විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන්නේ නැතුව මේ පන්සල් ආශ්‍රිතව පිරිවෙන් ආශ්‍රිතවම මේක පටන් ගන්න කියලා. ඒ වෙලේ රාහුල හාමුදුරුවෝ මතක් කරන්නේම මේ අපි බලාපොරොත්තු වෙන විද්‍යාර්ථියා මේ භික්ෂුන් වහන්සේ ධර්ම දූතෙක් හැටියට අපි හදනවා නම් ඒ අය හදන්න ඕනෑම පිරිවෙන ආශ්‍රිතව විහාරස්ථාන ආශ්‍රිතවයි. නැත්තම් බැරිකමක් නැහැ වෙනමම ඉඩමක් අරගෙන ගොඩනැගිලි හදලා මේ විශ්වවිද්‍යාලය වෙනම එකක් හැටියට වෙනම පරිසරයක හදන්න. ඒක අපේ සම්ප්‍රදායට පටහැනි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අපේ සම්ප්‍රදාය තමයි ආරාම ආශ්‍රිතවම මේ විහෙර විහාර ආශ්‍රිතවම මේ ධර්ම දූතයන් සකස් කිරීම. ඉතින් මේ විදිහට මේ ආයතන 4 ආරම්භ කරලා ඒ ආයතනවල ශිෂ්‍යෝ 20 බැගින් මුලින්ම 80 දෙනෙක් තමයි අපේ විශ්වවිද්‍යාලය බඳවා ගන්නෙ. ඒ ආයතන 4 උගන්වන විෂයයන් මේ විදිහට තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ කලා හා පුරාවිද්‍යාව, ඒ වගේම බෞද්ධ චින්තනය, පාලි භාෂා හා සාහිත්‍ය අධ්‍යයනය කියන මේ විෂයන්. ඒ වගේම බෞද්ධ සමාජ දර්ශනය, තුලනාත්මක බෞද්ධ අධ්‍යයනය කියලා. ඒවකට මේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන මූලිකම දැනුම් සම්භාරයක් තමයි මේ තුලින් ඉදිරිපත් කළේ. ඉතින් ඒ අනුව එම ආයතනවල බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන ගියා අවුරුදු ගණනාවක් පුරාවටම. ඉන් අනතුරුව ඉල්ලීමක් එනවා මේ විශ්වවිද්‍යාලය අර නාගරික පරිසරයෙන් පොඩ්ඩක් ඉවත් කරලා ග්‍රාමීය පරිසරයකට අරගෙන ගිහින් වෙනමම ස්ථාපිත කරන්න ආයතන 4 එකක් කරන්න කියලා. ඒ ඉල්ලීමට අනුව තමයි ඒ කාලේ රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිතුමා තමයි කටයුතු කළේ. එතුමාගේ මූලිකත්වයෙන් වෙනමම හෝමාගම ප්‍රදේශයේ අර අපි ගබඩාවත්ත කියලා ඒ කාලේ හඳුන්වපු ප්‍රදේශයේ භූමි භාගයක් ලැබුණා. බස්නාහිර පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ ඉඩමක්. ඒකෙන් බොහොම ඉඩකඩ තිබුණු ප්‍රදේශයක් කොටසක් ලබා දීලා එතන ගොඩනැගිලි ඉදි කරා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලය එකක් හැටියට එහෙම අභ්‍යන්තර පවත්වගෙන යනවා. බාහිර වශයෙන් ආරම්භ කරපු ස්ථානයම වන බෞද්ධාලෝක මාවතේ අංක 214 ස්ථානයේ අදටත් ඒ ප්‍රධාන කාර්යාලය පවත්වගෙන යනවා වගේම බාහිර විභාග එම ස්ථානයේ පවත්වගෙන යනවා. හොඳයි.
ඉතිහාසය ගැන ඉතිහාසේ මේ ගමන් මාර්ගයේ පිළිබඳව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජනීය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ ලෙස සිහිපත් කළේ. දැන් විශ්වවිද්‍යාලයේ වර්තමාන පරමාර්ථය දවස ආරම්භයේ සහ වර්තමානයේ දක්වා මේ පරමාර්ථ ගලාගෙන ගිය විදිහ ගැන අපි තව ටිකක් කතා කරමු. මම කැමතියි යොමු වෙන්නට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මුරුගොල්ලාගම උපරතන ස්වාමීන් වහන්සේට ආරම්භක පරමාර්ථ සමග වර්තමානයේ කොහොමද පරමාර්ථය එකිනෙකට ගමන් කළේ? අපි මහාචාර්ය ලේලගල සිරිනිවාස හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ සෞම්‍ය බද්‍රිත් මහත්මයා අපේ හාමුදුරු ඉතාමත්ම හොඳින් පැහැදිලි කිරීමක් කළා ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ආරම්භය පිළිබඳව. ඒකට ටිකක් මම එකතු කරන්න කැමතියි. මොකද ඉතාමත්ම රසවත් කතාවක් එතන තියෙනවා. මේ විශ්වවිද්‍යාලය මුලින්ම පනතක් වශයෙන් කෙටුම්පත් කිරීම සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා. නමුත් එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ ථේරවාදී බුදුදහමේ ප්‍රමුඛ ස්ථානය. ථේරවාදී බුදුදහම ලියවී ඇති භාෂාව පාලි භාෂාව. ඒ නිසා පාලි භාෂාවකින් තොරව ථේරවාදී බුදුදහමක් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ ස්ථානය පාලි භාෂාවට ලැබෙන්නට ඕනේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ විශ්වවිද්‍යාලය නොව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියලා මේ විශ්වවිද්‍යාලය නම් කළ යුතුයි කියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි යෝජනා කරන්නේ. ඒ අනුව ලෝකයේ භාෂාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා භාෂාවක් ආරක්ෂා කිරීම සඳහා ධර්මයේ වෙනුවෙන් පිහිටපු එකම විශ්වවිද්‍යාලය තමයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය. එතකොට අපේ අරමුණ තමයි ලෝකයේ ප්‍රමුඛතම වූද විශිෂ්ටතම වූද බෞද්ධ විශ්වවිද්‍යාලය බවට පත්වීම. එතකොට මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේම බුද්ධාගම, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ පාලි භාෂාව ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීම සඳහා තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න සෑම කෙනෙක්ම පාලි භාෂාව අනිවාර්යෙන් හදාරන්නට ඕනේ. ඒත් එක්කම බෞද්ධ දර්ශනය හෝ බෞද්ධ සංස්කෘතිය කියන මේ විෂයන් දෙකෙන් එකක් අනිවාර්යෙන්ම හදාරන්නට ඕනේ. අභ්‍යන්තර වේවා බාහිර වේවා විදේශීය හෝ දේශීය කියන කුමන රටක අධ්‍යාපනය ලැබුවත් විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව අනිවාර්යයි. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය කියන මේ විෂයන් දෙක අනිවාර්යයි. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ විශ්වවිද්‍යාලයේ අපේ හාමුදුරු සිහිපත් කළාseම ආරම්භ කරන්නේ පිරිවෙන්වල සහ පාසල්වල බුද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය එහෙම නැත්නම් බුද්ධාගම සහ තදනුබද්ධ විෂයන් ඉගැන්වීමට අවශ්‍ය කරන ගුරුවරු එහෙමත් නැත්නම් ගිහි සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීම තමයි මේ විශ්වවිද්‍යාලයේ අරමුණ. ඊට අමතරව තමයි ධර්ම දූත සේවාව කියන එක. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ධර්ම දූතයන් වහන්සේලා බිහි කිරීම තමයි මේ විශ්වවිද්‍යාලයේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තට අපේ හාමුදුරු සිහිපත් කළාසේ ආරාමීය පරිසරයක් තුළ නැත්නම් ධර්මාශ්‍රිත පරිසරයක් තුළ ආරම්භ කරු මේ විශ්වවිද්‍යාලය 1997 අංක 37 දරන සංශෝධිත පනතින් තමයි හෝමාගම පරිසරයට අරගෙන යන්නේ. අර ආයතන 4ක් වශයෙන් තිබුණු විශ්වවිද්‍යාලය එකම ආයතනයක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඒ දක්වාම ලංකාවේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට පුළුවන්කම තිබුණා ලංකාවේ ඕනම ස්ථානයක තවත් අනුබද්ධ ආයතන ආරම්භ කරන්නට. අපේ විශ්වවිද්‍යාල ඔය ආයතන 4ට පුළුවන්කම තිබුණා තවත් අනුබද්ධ ආයතන ආරම්භ කිරීමට. නමුත් ඒ අනුබද්ධ ආයතන සංකල්පය 97න් අවසන් වෙනවා. නමුත් ඊට පස්සේ අපිට අවස්ථාව ලැබෙනවා ජාත්‍යන්තර වශයෙන් නැත්නම් විදේශීය වශයෙන් අනුබද්ධ ආයතන එහෙමත් නැත්නම් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ආයතන ආරම්භ කරලා අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව එම සංශෝධිත පනතින් ලැබෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථයේ මුඛ්‍ය අරමුණ තවමත් අපි වෙනස් වෙලා නැහැ. ඒ අරමුණ එලෙසම පවතිනවා. එකම දේ වෙලා තිබෙන්නේ අපේ හාමුදුරු මුලින් සිහිපත් කළ ආකාරයට උන්වහන්සේ විෂය කිහිපයක් සඳහන් කළා. මේ වෙනකොට අපේ විශ්වවිද්‍යාලයේ එම විශේෂේත්‍රයන්ට වඩා ඉතාමත්ම පුළුල් වෙච්ච විෂය ධාරාවක් අපේ විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙන. දැනට පීඨ 3ක් තිබෙනවා. භාෂා අධ්‍යයන පීඨය සහ බෞද්ධ අධ්‍යයන පීඨය සහ පශ්චාත්පාදන පීඨය කියලා. මේ පීඨවල සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳන් ආචාර්ය උපාධි දක්වා පාඨමාලා හදාරන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම භාෂා වශයෙන් අරගත්තොත් විශේෂයෙන්ම පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි වලින් අපි අධ්‍යයනාංශ දෙකක් තිබෙනවා. ඒත් එක්කම භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යයනාංශයක් තිබෙනවා. ඒකේ භාෂා 6ක්
ක්‍රියාත්මක වෙනවා. එතකොට ධර්මදූතයන් වහන්සේලා පුහුණු කිරීම සඳහා අවශ්‍ය වෙන විශේෂයෙන්ම විදේශීය භාෂාවන්. එතකොට ඉංග්‍රීසි භාෂාව වගේම අනිකුත් භාෂාවන් වල ප්‍රවීණත්වය වගේ උපාධි පාඨමාලාවක් දක්වාත් එම පාඨමාලා හැදෑරීමේ හැකියාව ලැබෙනවා. ඒත් එක්කම බෞද්ධ අධ්‍යයන පීඨය තුලත් අධ්‍යයනාංශ 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අධ්‍යයනාංශ වලත් විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය, සංස්කෘතිය වගේම ඒ වගේම විශේෂයෙන්ම සමාජ වැඩ කියන මේ විෂයත්, ඒ වගේම බෞද්ධ මනෝවිද්‍යාව, ඒ වගේම සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය, පුරාවිද්‍යාව, මෙන්න මේ විෂය ධාරාවන් ඔස්සේ අපේ විද්‍යාර්ථීන් පුහුණු කිරීමේ සහ අධ්‍යාපන ලබා දීමේ කටයුතු වර්තමාන වෙනට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ ආරම්භක අරමුණ එසේම ආරක්ෂා කරගෙන යම් තාක් දුරට යම් වෙනස්කම් සිද්ධ වුණත් අපේ විශ්වවිද්‍යාලයේ මේ දක්වා අපු ගමන් මඟ අරගෙන බලපුවාම විශේෂයෙන්ම අර පාඨමාලා කිහිපයකින් ආරම්භ කළ වර්තමාන වෙනකොට ඉතා පුළුල් පාඨමාලාවන් හදාරන්න පුළුවන්කම තිබෙන ලෝකෙ පිළිගත් විශේෂයෙන් අපි සිහිපත් කරන්නට අපේ විශ්වවිද්‍යාලය පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් විශ්වවිද්‍යාලය. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නැති වුණත් අපි විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ අපි විශ්වවිද්‍යාල පිළිබඳ තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් කීර්තියටපත් වූ විශ්වවිද්‍යාලයක් තව දුරටත් වර්ධනය වෙන විශ්වවිද්‍යාලයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. පූජනීය මොරගොල්ලාගම උපරතන හාමුදුරුවෝ එහෙම කරුණු සඳහන් කරද්දී උන්වහන්සේ මතක් කළා පාලි විෂයට අදාළව තියෙන එකම විශ්වවිද්‍යාලය කියලා. දැන් මේ විශ්වවිද්‍යාලය තුළ සිදු කරන පාඨමාලා පිළිබඳවත් උන්වහන්සේ සඳහන් කළා. මම කැමති පූජ්‍ය ලෙන්ගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ වෙතත් යොමු වෙන්න. අපි පුළුල්ව කතා කරමු. මොනවද දැන් එලෙස වෙනස් වෙමින් ආපු විෂයන් දේශීය සහ විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය කටයුතු සඳහා? සෞම්‍ය මහත්මයා ඇත්තටම අපේ මහාචාර්ය හාමුදුරුවෝ මතක් කළා වගේ ඒ ප්‍රධාන විෂයන්ට අමතරව තදනුබද්ධ විෂයයන් ඉගැන්වීමට අවසරය ලැබුණ අපට පනතින්. තදනුබද්ධ විෂයයන් කියපුවම දැන් බුද්ධ ධර්මයේ විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ භාෂාවක් දන්නේ නැත්නම්. එතකොට බුද්ධ ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා විදේශීය භාෂා ඉගෙන ගන්න වෙනවා. ඒ අනුව ප්‍රංශ, ජපන්, කොරියන්, චීන, හින්දි, දෙමළ කියන මේ භාෂාවන් ටික අපට උගන්වන්න සිද්ධ වුණා. ඒ අනුව විෂයක් හැටියට අපේ ශිෂ්‍යයන්ට ඒ භාෂාවන් හදාරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර වශයෙන් පාඨමාලා ඕනෑම ශිෂ්‍යයෙකුට හදාරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපි දැන් ඒ සඳහා උදෑසන උදේ 7:00 8:00 9:00 දක්වා හැමදාම උදේට මේ අපේ ශිෂ්‍යයන්ට භාෂාවන් ඉගැන්වීම තමයි කරන්නේ. ඒ විදේශීය භාෂා අපි නූතන භාෂා කියලාත් කියනවා. මේ භාෂාවන් ඉගෙන ගන්න කෙනෙකුට වරදින්නේ නැහනේ. ලෝකෙට යන්න පුළුවන්. විශේෂයෙන්ම බුද්ධ ධර්මයත් එක්ක බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය එක්ක ඒ වගේම අපේ ඒ භාවනා වැඩසටහන් පිළිබඳ පුහුණුව ලබා දෙනවා. ඒ භාවනා පුහුණුව අනිවාර්යයි. භාවනාව ලෝකයේ තුල බොහොම උනන්දුවෙන් කතා කරන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගිකව බොහෝ දෙනා දැන් භාවනාවට යොමු වෙමින් සිටිනවා. සතිමත් භව කියන එක. ඒක හදාරලා ඒක විෂයක් හැටියට හදාරලා මේ අපේ ශිෂ්‍යයෙකු ලෝකෙට යනකොට එයාට හොඳ ඉඩකඩක් සැලසෙනවා තමන්ගේ සේවය සපයන්න. ඒ වගේම තමයි අපි අනික් තුලනාත්මක ආගම් පිළිබඳ අධ්‍යයනය සමය අධ්‍යයනාංශය කියලා අපේ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ වගේම තමයි පුරාවිද්‍යා අධ්‍යයනාංශය කියලා වෙනම අධ්‍යයනාංශයක් තියෙනවා. අනෙක් විශ්වවිද්‍යාලයකට සමානවම අපේ වැඩ කටයුතු දැන් ඉතාම හොඳින් සිදු වෙනවා. අපි ඒ ක්‍රෙඩිට් ප්‍රමාණයන් ඒ වගේම තමයි අපේ තත්වය අර අනෙක් විශ්වවිද්‍යාල වලටම සමාන තත්වයටම අරගෙන තියෙනවා. අපේ භාෂා පීඨයේ තිබෙන ඒ කියපු භාෂාවන් හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන අභ්‍යන්තර ශිෂ්‍යයෙකුට වගේම බාහිර ශිෂ්‍යයෙකුටත් පුළුවන්. බාහිර විභාග මධ්‍යස්ථානයෙන් අපේ අභ්‍යන්තර සියලු විෂයන් ඉදිරිපත් කරනවා අපේ ශිෂ්‍යයන්ට ඉගෙන ගැනීම සඳහා. ඉතින් අපි ඔන්ලයින් පාඨමාලා පවත්වනවා. ඒ වගේම තමයි අර අභ්‍යන්තරයට බඳවගෙන BA උපාධිය, ශාස්ත්‍රවේදී උපාධිය වසර 3ක හදාරලා උපාධි සාතිකය ගන්න. ඒ උපාධිය අනෙක් විශ්වවිද්‍යාල වලින් ලබා දෙන උපාධියට සමානයි.
ඒක පිළිගන්න තිබෙනවා. ඒ අයට රැකියාවන් ලබා ගැනීමේදී කිසිම වෙනසක් නැහැ. අපේ විශ්වවිද්‍යාලයෙන් ඒ උපාධිය ගත්ත මං හිතන්නේ හැමෝම වගේ රැකියාවක් කරනවා. එහෙම අනෙක් විශ්වවිද්‍යාල වලට අවස්ථාව දෙනකොට උපාධිධාරීන්ට පත්වීම් දෙනකොට අපේ විශ්වවිද්‍යාලයටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ විෂයන් පිළිබඳව ගත්තාම අපි බෞද්ධ දර්ශනය, පාලි භාෂාව, බෞද්ධ සංස්කෘතිය කියන මේවට මුල් තැන දෙන ගමන් සංස්කෘත විෂය මම වැඩ කරන්නේ සංස්කෘත අධ්‍යයනංශේ සංස්කෘත විෂය හදාරලා එයාට ඒකෙන් ඉහළටම දැනුම ලබාගෙන ලංකාවේ තියෙන පිරිවෙන් වල සංස්කෘත උගන්වන්න ඇත්තටම ගුරුපත්වීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි එයාගේ ඥාන මණ්ඩලය පළල් කරගන්න ඒ දැනුම ගොඩක් උපකාර වෙනවා. සංස්කෘත භාෂාව ඉගෙන ගත්තාම අනික් භාෂාවන් ඊටාම පහසුවෙන් ඉගෙන ගන්නත් පුළුවන්. ඒක මූල භාෂාවක්. පාලි භාෂාව මේ ධර්මයේ තේරුම් අරගෙන හරියට ලෝකේ පුරාම ව්‍යාප්ත කිරීම සඳහා අනිවාර්යයෙන්ම උගත යුතු භාෂාවක්. අර පාලි දැනගන්නේ නැතුව බණ කියන්න ගියපුවාම සූත්‍ර අධ්‍යයන කරන්න ගියපුවාම අර වනේ අන්ධ ගජෝවිය කියලා තියෙනවානේ. අන්ධ ඇතෙකු වනේ යනකොට වලවල් වල වැටිලා විවිධ කරදර පීඩා වෙනවා වගේ මහා එයා විපතකටපත් වෙනවා. වැරදියටනේ උච්චාරණය කරන්නේ මේ ගාථා සූත්‍ර දේශනා. පාලියේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ ධර්ම දූතයන් වහන්සේලා වගේම ගිහි පැවිදි හැමෝම මේ බුදුදහම හරියට අධ්‍යයනය කරනවා නම් මේ විෂයයන් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ සඳහා අවස්ථාව අපේ විෂය නිර්දේශ තුලින් ලබා දීලා තිබෙනවා. අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයනාංශයක් තියෙනවා. අපේ පාසල් වල පිරිවෙන් වල ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි මේ මානව සම්පත කියන එක අපි නිෂ්පාදනය කරනවා. අපේ විශ්වවිද්‍යාලය තුළින් ඉංග්‍රීසි උගන්වන්න අපි කියා දෙනවා එයාට. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යයනාංශ කියලා වෙනම එකක් තියෙනවා. ඒකෙදි අර ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රීසි සාහිත්‍ය, ව්‍යාකරණය මේවා පිළිබඳව ඒ සියලු කුසලතාවන් සමග විශේෂයෙන්ම ධර්ම දේශනා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අපේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයෙන් වාර්ෂිකව වර්ෂ පුරාම පුහුණු කිරීම කරලා අන්තිමට එයාලගේ දක්ෂතා අගයනවා. ඉතින් මේ විදිහට අපේ විෂයයන් ගත්තාම මේ ලෝකෙට මේ බොහොම හොඳ උගතෙකු විද්‍යාර්ථියෙකු ධර්මදර විනයදර ඒ වගේම ශාස්ත්‍රදරයෙකු බිහි කරන්නට බෙහෙවින්ම උපකාර වෙනවා කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිටිපෙන හෝමාගම පිහිටා තිබෙන එහි 44 වන විශ්වවිද්‍යාල දිනයට සමගාමීව සිදු කරන කටයුතු පිළිබඳව දැනුවත් කරලීමත් එකම විශ්වවිද්‍යාලයේ වර්තමානයේදී ඔබ වෙත සහ විදේශීය දේශීය වශයෙන් සලකන සේවාව පිළිබඳව කතා කිරීමත් අපේ ප්‍රධාන මාතෘකාවේ තබාගෙනයි අපි අද ජනරාවෙන් මේ ඔබ හමුවට සමීප වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම උපරතන හාමුදුරුවෝ, ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස හාමුදුරුවෝ අපි මෙතන ඉන්නේ. අපි ගීතයක් අහනවා. ගීතෙන් අනතුරුව යලිත් සාකච්ඡා මණ්ඩපයේ සමග පැල නැතිගේනේ අකාල් මහවැහි වැස්සා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ ඇලේ නැම්මේ
රස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුදුහුළඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අද ජනරාවෙන් අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල දිනයට සමගාමීව සිදු කරන මෙහෙවර පිළිබඳව සහ ඒ ආශ්‍රිතව සිදු කරන අනිකුත් කටයුතු පිළිබඳව අපි මැදිරියට අප වැඩම කරගත්තේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම රතන හාමුදුරුවෝ ඒ වගේම එම විශ්වවිද්‍යාලයේම සංස්කෘතික අධ්‍යයනශී මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස හාමුදුරුවෝ දෙදෙනා වහන්සේත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. පීඨාධිපති ස්වාමීන් වහන්සේ මොරගොල්ලාගම රතන හාමුදුරුවෝ දැන් අපි විශ්වවිද්‍යාලයේ උපාධි දක්වා යන මාර්ගය සයින් පසු පශ්චාත් උපාධි තත්ත්වයන් ගැන කතා කළා. බාහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කර ගැනීම ගැන අපි ටිකක් කතා කරමු. කොයි විදිහටද සම්බන්ධ වීමේ හැකියාව තිබෙන්නේ? මොනවද අවම සුදුසුකම් සහ කොහොමද ඒ සුදුසුකම් ළමා කරගන්නේ? සාමි මහත්මයා අපේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇත්තටම ආරම්භ කළේ මුලින්ම භික්ෂුන් වහන්සේලා සඳහා පමණයි. 97 සංශෝධිත පනතින් තමයි ගිහි අයටත් අවස්ථාවක් ලැබුණේ අභ්‍යන්තර ශිෂ්‍යයන් වශයෙන් අධ්‍යයන පාඨමාලාවලට බැඳීමට. එතකොට අපි අභ්‍යන්තර වශයෙන් බඳව ගන්නේ තුනෙන් එකක් තමයි ගිහි අය, අනිත් තුනෙන් දෙකම භික්ෂුන් වහන්සේලා. නමුත් පශ්චාත් උපාධි සහ බාහිර උපාධි පාඨමාලා අරගත්තාම අපේ පනතෙම දක්වලා තිබෙනවා මෙතන ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව, ජාති කුල ආගම් භේදයක් නැතිව, දෙස් විදෙස් භේදයක් නැතිව අපේ බාහිර උපාධි පාඨමාලා ඕනම කෙනෙකුට හදාරන්න පුළුවන් කියලා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලයේ සියලුම දෙනා, ඒ කියන්නේ විවිධ ආගම් වල අය, විවිධ ජාතීන් වල අය, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව, ගිහි පැවිදි භේදයක් නැතුව බාහිර උපාධි පාඨමාලාවන් සඳහා ලියාපදිංචිව සිටිනවා. එම සංඛ්‍යාව අරගත්තොත් දැනට අපි 6000කට ආසන්න පිරිසක් අපේ පාඨමාලාවන් හදාරනවා. අපේ පශ්චාත් උපාධින පීඨයේ සහ බාහිර විභාග මධ්‍යස්ථාන පිහිටලා තිබෙන්නේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ. ඉතින් අපි එතනදී විශේෂයෙන්ම අනිකුත් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හා සමානවම අපේ විශ්වවිද්‍යාල පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් නිකුත් කරපු SLQF level ශ්‍රී ලංකා qualification framework එක, ඒ වගේ NVQ level, ඒ වගේ වෘත්තීය පුහුණු මට්ටමේදී අපේ විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලාවන් ඒ ක්‍රෙඩිට් වලට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපි බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට උසස් පෙළ කරලා එයාට පුළුවන්කම තිබෙනවා උසස් පෙළින් බාහිර පාඨමාලා සම්බන්ධ වීමට. එසේ නොමැතිනම් එයාට පුළුවන්කම තිබෙනවා සාමාන්‍ය පෙළ හෝ පිරිවෙන් අවසානයේ හෝ එම අධ්‍යාපන පැත්තේ මූලික සුදුසුකම් සපුරන්නේ නැති අයට පුළුවන්කම තිබෙනවා සහතික පත්‍ර පාඨමාලා. ඒ වගේ උසස් සහතික පත්‍ර පාඨමාලා. ඉන් අනතුරුව ඩිප්ලෝමා පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ ඉන් පස්සේ පුළුවන්කම තිබෙනවා බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීමට. එතකොට අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන සෑම පාඨමාලාවක්ම අපි බාහිර උපාධි පාඨමාලාවන් වශයෙන්ුත් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීමට ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන්. අපි වාර්ෂිකව එම පාඨමාලාවන් පිළිබඳව පත්‍ර දැන්වීම මගින්, වගේ අපේ විශ්වවිද්‍යාල වෙබ් අඩවිය මගින්, ඒ වගේම සමාජ ජාලවන් ඔස්සේ අපි ප්‍රචාර කටයුතු ලබා දෙනවා. ඒ අනුව පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙනවා. අපි මෙතනදී විශේෂයෙන් සිහිපත් කරන කාරණාවක් තමයි අපේ විශ්වවිද්‍යාල විශේෂයෙන්ම මූල්‍යමය පැත්තෙන්,
ඒ කියන්නේ අනිත් ආයතන වගේ ලොකු මුදලක් අය කරලා පවත්වන පාඨමාලා නෙමෙයි අපි ක්‍රියාත්මක කරන්නේ. බොහෝ වෙලාවට අපේ විශ්වවිද්‍යාලයට එන්නේ ආසියාතික රටවල් වල අය. ඉතින් ඒ අයට සහනදායී මට්ටමට තමයි හැම පාඨමාලාවකම අපි ඒ පාඨමාලා ගාස්තු අය කරන්නේ. ඉතින් ඒ නිසා යමෙක් කල්පනා කරන්න පුළුවන් වෙන විශ්වවිද්‍යාලවලට වඩා අඩුවෙන් ගාස්තුවක් අය කරන නිසා මේ විශ්වවිද්‍යාලේ පාඨමාලා ගුණාත්මක භාවය අඩුද කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි වෙන විශ්වවිද්‍යාල වගේ නෙමෙයි බාහිර පාඨමාලාවල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ටත් අභ්‍යන්තර පාඨමාලා ශිෂ්‍යයන්ට හා සමානවම දේශන පවත්වනවා. ඒ කියන්නේ අය කරන ගාස්තුවටත් වඩා ගුණාත්මක සේවාවක් අපේ විශ්වවිද්‍යාලය තුලින් ඒ අයට ලබා දෙනවා. අපේ විශේෂයෙන්ම ආචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තමයි එම පාඨමාලාවලත් දේශන පවත්වන්නේ. ඒ නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ ඊ타මාත්ම අඩු මුදලකට අපි අපේ විශ්වවිද්‍යාල පාඨමාලාවන් වලට ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පශ්චාදුපාද අධ්‍යයන පීඨය තුල සහතික පත්‍ර පාඨමාලාවේ සිට ආචාර්ය උපාධිය දක්වා අධ්‍යයන කිරීමේ හැකියාව පවතින. ඒ කියන්නේ මූලික දැනුමක් නැති ඕනම කෙනෙකුට අපේ විශ්වවිද්‍යාලයට පය තැබුවොත් ඔහුගේ අධ්‍යාපනයේ අවසාන වන ආචාර්ය උපාධිය දක්වා ගිහිලා එතනින් නිමා කිරීමට පුළුවන්කම ලැබෙන ආයතනයක් තමයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කියන්නේ. ඒත් එක්කම අපේ විශ්වවිද්‍යාලය තුළ අපේ ශිෂ්‍යයන්ට බොහෝ පහසුකම් සපයලා තිබෙනවා. අපේ බෞද්ධ ලෝක මාධ්‍යයේ තිබෙන ස්ථාන ඉතාමත් පුංචි ස්ථානයක් වුණත් අපි ලබා දෙන සේවාව ඉතාමත්ම ඉහළයි. ඒට හේතුව තමයි විශේෂයෙන්ම අපි සුබ සාධන කටයුතු බොහෝමයක් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම අපි ශිෂ්‍යත්ව ගණනාවක් පිළිහිටුලා තිබෙනවා. විශේෂයෙන්ම පාලි භාෂාව හදාරලා පළමු වසරේදී වැඩිම ලකුණු ලබා ගන්න ගැහැණු ළමයි 3 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට ශිෂ්‍යත්වයක් පිළිහිටලා තිබෙනවා. ඒත් එක්කම පශ්චාදුපාදී පාඨමාලා හදාරන අයට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා ශිෂ්‍යත්ව රැසක් පිළිහිටවලා තිබෙනවා. අපි දැනට වසර 2ක් ඒ ශිෂ්‍යත්ව පිරිනමලා තිබෙනවා. දැන් මේ 3 වෙනි අවුරුද්දේ ශිෂ්‍යත්ව පිරිනැමීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට වාර්ෂික අපි අඩුම තරමේ සිසුන් 100 දෙනෙකුට අපි පාඨමාලා ගාස්තු ලබා දෙනවා. ඇතැම් වෙලාවට පාඨමාලා ගාස්තු සම්පූර්ණ නිදහස් කරනවා. එහෙමත් නැත්නම් පාඨමාලා ගාස්තුවෙන් භාගයක් ඒ අයට නිදහස් කරනවා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම අභ්‍යන්තර වශයෙන් අරගත්තහමත් විදේශී ශිෂ්‍යයන් ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශී ශිෂ්‍යයන් ශිෂ්‍යත්ව ලබා දීමටත් ශිෂ්‍යත්වයක් පිළිහිටලා තිබෙනවා. පළමු වසරේදී වැඩිම ලකුණු ලබා ගන්නා ශිෂ්‍යයන් 4 දෙනෙකුට පළමු වාරයේ සහ දෙවන වාරයේදී දැන් අපි අපේ හාරු සිහිපත් කළා ඉදිරියේදී විශ්වවිද්‍යාල දින සැමරුම එනවා. එම උත්සවයේදී මේම විදේශී ශිෂ්‍යයන්ටත් ඒ ශිෂ්‍යත්ව පිරිනැමීම කටයුතු එදා දවසේදී සිද්ධ කරනවා. ඒ අනුව විශේෂයෙන්ම බෞද්ධ පාලන විශ්වවිද්‍යාල පශ්චාදුපාද අධ්‍යයන පීඨය සහ බාහිර විභාග මධ්‍යස්ථානය කියලා කියන්නේ අපේ විශ්වවිද්‍යාල මේ ආයතනයේට ලංකාවේ නොයේක් අය ඇතැම් වෙලාවට අපේ දෙමළ පාඨමාලා වරගත්තොත් එහෙම දෙමළ හදාරපු ශිෂ්‍යෝ මට ඇවිල්ලා කියලා තියෙනවා සමහර දෙමළ ජාතිකයෝ ඒ වගේ මුස්ලිම් ජාතිකයෝ ඒ අය දෙමළ කියන එක හරියට ඉගෙන ගත්තේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් කියලා. ඉතින් ඒ නිසා මට ඒවා තහවුරු කරන්න පුළුවන්කම තිබෙනවා. ඔවුන්ගේ ප්‍රකාශන අපි ගාව තිබෙනවා. ඉතින් ඒ නිසා මේ අය ඊ타ත්ම ආශාවෙන් විශේෂයෙන්ම අපි ඇතැම් වෙලාවට අපි ගත්තොත් එහෙම විවිධ වෘත්තිකයන් ඇතැම් වෙලාවට වෛද්‍යවරු, නීතිඥයෝ, ඒ වගේම පොලිස් සේවයේ අය මේ විදිහට විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. ඒ වගේම තමයි වයස් භේදයක් නෑ අපිට. සමහර ලාවට අපේ විශ්වවිද්‍යාලයට එන පිරිස කතා කරන්නේ මට මැරෙන්න කලින් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උපාධියක් කරගන්න ඕනේ, පාඨමාලාවක් කරගන්නට ඕනේ. අවුරුදු 70, 80, 90 කීපොයත් ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා, ඇවිද ගන්න පුළුවන්කම තිබෙනවා නම් මේ ස්ථානට පැමිණෙනවා. ඇතැම් වෙලාවට ඒ අය තමන්ගේ සැදෑ කාලය මේ බෞද්ධ අධ්‍යාපනයට යොමු වෙලා එම පාඨමාලාවන් හදාරන්නේ විශේෂයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික සුවය සඳහා. ඉතින් මේ විදිහට ගත්තාම අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පාඨමාලාව අපි ක්‍රියාත්මක කරන්නේ භෞතිකමය වශයෙන් පමණක් නෙවෙයි. ආධ්‍යාත්මික සුවපත් කරන්නටත්. මොකද මෙතන උගන්වන්නේ ධර්මය, භාෂාවන් වගේම ධර්මය උගන්වන නිසා අපේ විශ්වවිද්‍යාලයට මේ පිරිස එන්නේ මේ උපාධියක් කරගන්නවා කියන අදහස වගේම ආධ්‍යාත්මික සූපත් කරගන්නට ධර්මීය ඉගෙන ගැනීම අපේක්ෂාව තියෙන පිපාසාව තිබෙන අයත් අපේ ආයතනයට පැමිණෙනවා. හොඳයි, ඔබ වහන්සේ සඳහන් කළා විශ්වවිද්‍යාලයට බාහිර ශිෂ්‍යයන් වගේම පිටරටින් විදේශීය රටවලිනුත් බොහෝ පිරිසක් එනවා කියලා. දැන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමේදී විශ්වවිද්‍යාලයෙන් සිදු කරන මෙහෙවර අතර ධර්මදූත මෙහෙවරට ප්‍රධාන තැනක් ලැබෙනවා කියලා මට හැඟෙන්නේ. මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවස්ථාව තිබෙනවා ධර්මදූත මෙහෙවර ගැන කතා කරන්න. ඔව් සෞම්‍ය මහත්මයා, ඇත්තටම අපි මේ උපාධි දෙන එකම ධර්මදූත මෙහෙවරක් තමයි. බෞද්ධ දර්ශනය, බුදුදහම, පාලි භාෂාව පිළිබඳව මේ අපි උගන්වනවා
විෂය පත්‍ර වශයෙන් ඒ උපාධිය පිරිනමනවා. ඒකම ධර්මදූත මෙහෙවරක් දේශීය වශයෙන්ොත් විදේශීය වශයෙන්ොත් අපේ මේ විද්‍යාර්ථීන් ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. දැන් කෙනෙකු හිතන්න පුළුවන් හාමුදුරුවෝ විතරයි ධර්මදූතයෝ හැටියට යන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. ගිහියටත් පුළුවන් මේ රටේ අපේ ගිහි උගත්තු සුමනපාල ගල්මංගොඩ මහාචාර්යතුමා, අසංග තිලකරත්න මහාචාර්යතුමා, තිලක්කාරී වසම් මහාචාර්යතුමා, ආරියපාල පෙරේරා මහාචාර්ය ඒ වගේ අපේ කොයිතරම් ඉන්නවද මේ ගිහි ධර්මදූත මෙහෙවරේ යෙදුණු උගත්තු. ඉතින් අපි අපේ තරුණ ප්‍රජාවට දරුවන්ට කියන්නේ ඔබත් ධර්මදූතයෙකු වෙන්න. මේ රටෙන් ලෝකෙට දෙන්න පුළුවන් හොඳම දේ මොනවද ඇහුවොත් අපි මොනවද කියන්නේ? පොල්ද, රබර්ද, එහෙම නැත්නම් ධාන්‍යද? මේ මේ ලංකාවෙන් ලෝකෙට දෙන්න පුළුවන් හොඳම දේ තමයි බුද්ධ ධර්මය. බෞද්ධ දර්ශනය. හොඳම ආයෝජනය. දැන් ආයෝජන මණ්ඩලයේ ආනයන හා අපනයන ඒ අමාත්‍යංශයත් කතා කරනවා අපි ලංකාවෙන් බුදුදහම අපනයනය කරන්න වැඩසටහන් කරමු කියලා. ඒක මේ රටට ලොකු ආයෝජනයක් වෙනවා. බෞද්ධයෝ ලෝකෙම ඉන්න අය මේ රටට එන්න පටන් ගන්නවා. අපි හොඳට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් බෞද්ධ දර්ශනය උගන්වන්නට, බෞද්ධ භාවනාව උගන්වන්නට, විශේෂයෙන්ම විදර්ශනා භාවනාව උගන්වන්නට අපි කටයුතු කරනවා නම් ලෝකේ බොහෝම දෙනා එන්න කැමති. ඒ වගේම අද වෙනකොට මේ ධර්මදූත මෙහෙවරෙහි යෙදෙන පිරිස අපේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ලෝකේ විවිධ රටවල් වලට ගිහින් ධර්ම දේශනා කරමින්, භාවනා වැඩසටහන් කරමින්, ඒ වගේම තමයි විවිධ ආකාරයේ සමාජ මෙහෙවරයන් කරමින් විශාල පිරිසක් ඉන්නවා අපේ ධර්ම දූතයෝ. ඒ වගේම තමයි මේ විදේශ රටවල් ගත්තාම අපේ මහාචාර්ය හඳුර මතක් කළා වගේ අපේ ලෝකයේ ආයතන 6ක් තියෙනවා. රටවල් ආයතන 12ක් තියෙනවා. රටවල් 12ක තියෙනවා අපේ ආයතන. විශේෂයෙන්ම සිංගප්පූරු, මැලේසියා කියන මේ රටවල අපිට විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්නවා. ඒ ශිෂ්‍යයෝ මේ පාඨමාලා BA පාඨමාලාව, ඒ වගේම ශාස්ත්‍රපති පාඨමාලා ආදී පාඨමාලා හදාරනවා. ආචාර්ය උපාධිය දක්වාම හදාරනවා. එයාලා මේවා ඉගෙන ගන්නේ මේ ආර්ථික වාසියක් බලාගෙන නෙවෙයි. මේ ධර්මය පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න. ඒ ධර්මඥානය පිණිසයි ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගා ගන්න. එතකොට ඒ අය මේ ධර්මයේ ඉගෙන ගන්නවා. අපේ ගුරුවරුන්ගෙන්, ඒ රටවල් වල ඉන්න අපේ ස්වාමින් වහන්සේලාගෙන් මේ ධර්මයේ ඉගෙනගෙන පාඨමාලාව හදාරලා උපාධිය ලබා ගන්නවා. අපි ඔන්ලයින් වශයෙන් මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේද ඒ අයට දේශන පවත්වනවා. ඕනම රටක ඉන්න ඒ ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න පුළුවන්, අපේ දැනුම ගන්න පුළුවන් මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ මෙහි පැවැත්වෙන ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනකොට ඒ රටේ ඉඳලා ඒ අයට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් උපාධිය සඳහා විභාග පවත්වනවා. මෙහෙන් ලංකාවෙන් තමයි අපි ප්‍රශ්න පත්‍ර හදලා ඊට පස්සේ ශාලාධිපතිවරු, ශාලා නිරීක්ෂකවරු යන්නේ විභාගයේ හරියටම අපේ ක්වොලිටිය, ගුණාත්මක භාවය රැකගෙන ඒ විදිහට මේක හොඳට කරගෙන යනවා. ඒ තුලත් මේ ධර්මදූත මෙහෙවර ඉහළින්ම සිද්ධ වෙනවා. එතකොට ක්‍රම දෙකකින් එකක් තමයි අපේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන උපාධි ලබාගෙන යන අය ලෝකෙට ගිහින් ධර්මය ප්‍රචාරය කිරීම. අමතරව ඒ රටවල් වල ඉන්න අය අපෙන් ඉගෙනගෙන අපේ පාඨමාලා හදාරලා එයාලා ඒ රටවල් වල ධර්මය ව්‍යාප්ත කිරීම, ඒ අය පුවත්පත් වලට, මාධ්‍ය වලට විවිධ වැඩසටහන් සකස් කරලා ඉදිරිපත් කරනවා. දැන් මේ විදිහට ලෝකෙ පුරාම අපේ මේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ කාර්යභාරයට අපි සම්බන්ධ වෙලා සිටිනවා. හොඳයි, මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම උපරත්න ස්වාමින් වහන්සේ, පීඨාධිපති ස්වාමින් වහන්සේ, දැන් විදේශීය ආයතන මොනවද එතකොට සම්බන්ධ වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් එක්ක? ඔව්, ඇත්තටම අපි මේ වෙනකොට අපේ හාරු සිහිපත් කළා වගේ විදේශීය ආයතන අපේ රටවල් 12කට වැඩි ප්‍රමාණයක අපි විදේශීය ආයතන ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි උන්වහන්සේ සිහිපත් කළා වගේ මැලේසියාව සහ සිංගප්පූරු කියන මේ රටවල් තමයි අපි වැඩිම ශිෂ්‍ය පිරිසක් ඉන්නේ. ඊට අමතරව ජපානය, කොරියාව, බංග්ලාදේශය, ඒ වගේම ජර්මනිය, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව.
විශේෂයෙන්ම මේ රටවල් වල දැනට අපි අපේ ආයතන ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ ආයතනවල ඒ රටවල් වලම අය තමයි ඒ ප්‍රචාරණ කටයුතු කරලා ශිෂ්‍යව ලියාපදිංචි කර ගැනීම කටයුතු සිදු කරන්නේ. ඇතැම් වෙලාවට ඒ රටවල් වල සම්පත්දායකයෝ නොමැති අවස්ථාවන්හිදී අපි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපේ මෙහින් අපි දේශන කරනවා. එතකොට ඒ අයට පුළුවන්කම තිබෙනවා අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හරහා එම පාඨමාලාවන්ට ලියාපදිංචි වීමට. ඊට අමතරව අපි මේ වෙනකොට විශේෂයෙන්ම රටවල් කිහිපයක විශ්වවිද්‍යාල සමග අපි MOU අත්සන් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔවුන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා විශේෂයෙන්ම ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට. තායිලන්තයේ විශ්වවිද්‍යාලයක් සමග, ඒ වගේම වියට්නාමයේ විශ්වවිද්‍යාලයක් සමග, ඒ වගේම තවත් මේ වෙනකොට අපිට ඉල්ලීම් කීපයක් ඇවිල්ලා තියෙනවා එම විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ එවැගේම සම්පත්දායකයන් හැටියට අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එම විශ්වවිද්‍යාලයට කැඳවා ගැනීමට. දැන් ඇතැම් වෙලාවට සමහර විශ්වවිද්‍යාල තිබෙන අතරම ඔවුන්ට පුළුවන්කම තිබෙන්නේ පරිගණක ශාස්ත්‍රයෙන්. එහෙමත් නැත්නම් නූතන තාක්ෂණයේ පැත්තෙන් තමයි ඔවුන්ගේ සම්පත්දායකයෝ ඉන්නේ. එතකොට ඒ අයට අවශ්‍යතාවය තිබෙනවා බුදුදහම සහ පාලි භාෂාව පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීම. එතකොට ඔවුන් අපෙන් ඉල්ලීම කරන්නේ අපිට එවැනි සම්පත්දායකයෝ දෙන්න. හැබැයි අපිට ඉන්නේ මෙන්න මේ වගේ නූතන තාක්ෂණය පිළිබඳව පරිගණක දැනුම පිළිබඳව දක්ෂතාවයන් තිබෙන අය. අපිට පුළුවන්කම තිබෙනවා එවැනි අය අපේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපේ විශ්වවිද්‍යාලයත් එක්ක සහයෝගීතාවයෙන් කටයුතු කරන්නට. ඒ වගේම තවත් ඉල්ලීම් තිබෙනවා අපිට මාර්තු මාසෙත් ඉල්ලීමක් තිබෙනවා ඇමරිකාවෙන් දූත පිරිසක් පෙමිට. ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි විශේෂයෙන්ම මේ දැනට මේ පරිසරය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙනවා. එතකොට ඒ පරිසර දූෂණය සහ පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධව බුදුදහමේ බෞද්ධ දර්ශනය කොයි වගේද බුදුහාමුදුරු උගන්ලා තිබෙනවා. එතකොට අපේ විශ්වවිද්‍යාලය ඇවිල්ලා අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමග සාකච්ඡා කරලා ඔවුන්ට අවශ්‍යතාවය තිබෙනවා අපේ දැනුම අරගෙන ලෝකයට මේ දැනුම ව්‍යාප්ත කිරීමට. ඉතින් ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයට සම්බන්ධිත ආයතන වගේම වෙනත් රටවල් වල තිබෙන අපේ විශ්වවිද්‍යාලය හඳුනාගත්ත විශේෂයෙන්ම අපේ හාමුදුරු සිහිපත් කළා වගේ අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අපේ විශ්වවිද්‍යාල ඉගෙනගෙන ලෝකයේ ධර්ම ප්‍රචාරය කරන අය හරහා අපේ විශ්වවිද්‍යාලය මුළු ලෝකෙම හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ හඳුනා ගැනීම සමග දැනට විශාල ඉල්ලුමක් ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට තිබෙනවා ජාත්‍යන්තර වශයෙන්. වසර 44ක් ගෙවී යමින් පරිණත භාවයට පත්වනු එතනම අත්දැකීම් එක්ක ලෝකෙ පුරාම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ව්‍යාප්තිය සිදුව තිබෙන වකවානුයි දැන් විශ්වවිද්‍යාල දිනය සමරීමට සූදානම්. අපි කතා කරමු මහාචාර්ය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ කොහොමද මේ කටයුත්ත කරන්නේ. පෙබරවාරි 20 වෙනිදා අපේ විශ්වවිද්‍යාලයේ සැමරුම් දිනය පැවැත්වෙනවා. උදේ 8:00 විතර වෙනකොට අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. උත්සව සභාව 9ට විතර ආරම්භ කරනවා. එහිදී සේවා ඇගයීම්, ඒ වගේම තමයි පරිශන ඇගයීම් සිදු කරනවා. ඒ වගේම තමයි අපි සමාජ සත්කාරක සේවා, ඒ වගේම ප්‍රාසංගික වැඩසටහන්, අපේ ශිෂ්‍යයන්ගේ කුසලතා එළිදක්වන වැඩසටහන සිදු කරනවා. ඒ වගේම අපි පිරිත් දේශනාවක් පවත්වනවා හවස 7ට පමණ 20 වෙනිදාට. එහෙම පිරිත් දේශනාව පවත්වලා ආශිර්වාද කරනවා හැම දිනාටම. ඒ වගේම තමයි රුක් රෝපණ පරිසර අලංකරණ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා මේ වෙනුවෙන්. ඇත්තටම අද දවසෙත් අද 18 වෙනිදානේ. අද පෙබරවාරි 18 වෙනිදා හවස 3 ඉඳලා භාෂා පීඨයෙන් විශේෂ ප්‍රාසංගික වැඩසටහනක් සංවිධානය කරලා තිබෙනවා. ඕනම කෙනෙකුට ඇවිදින් සම්බන්ධ වෙන්න පුළුවන්. විවෘතයි ඒක. අපි අපේ හොමගම අසල ඉන්න අපේ ජනතාවට මතක් කරනවා ඔබට ඇවිදින් සම්බන්ධ වෙන්න පුළුවන්. විවෘත වැඩසටහනක් ඒක විවිධ භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීම. ඒ වගේම තමයි දැන් ආහාර ප්‍රදර්ශනයකුත් තියෙනවා. ඒ වගේම අලවියකුත් තියෙනවා. දවල් 11:00 ඉඳලා ඒකට බොහොම අද නෙමෙයි 20 වෙනිදා තියෙන්නේ. ලොකු ඉල්ලුමක් තියෙනවා ඒකටත්. අපේ පහුගිය අවුරුදු වල කරනකොට ඇත්තටම අපිට දී ගන්න බැරි තරමටම සෙනගක් ආවා. අපේ ආහාර ඉවර වුණා. විවිධ වර්ගයේ ආහාර ඒ වතාවල් වලදී සකස් කරලා විවිධ රටවල් වල කෑම වර්ග සකස් කරලා පිළිගන්නුවේ. ඒ වගේම මේ සැරේ දේශීය වශයෙන් ආහාර සම්පාදනය කිරීම තමයි සිදු කරන්නේ. මේ විදිහට අපේ වැඩසටහන ඉතාම හොඳට
තවදුරට ක්‍රියාත්මක වෙනවා. මතක් කරන්න ඕනේ වර්තමාන මහෝපාද්‍යයන් වහන්සේ විනේතුරු මහාචාර්ය හෝමාගම ධම්මානන්ද හාමුදුරුවන් වහන්සේත් ඒ වගේම අපේ පශ්චාත් පීඨයේහි පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති අපේ මොරගොල්ලාගම හාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝත් භාෂා අධ්‍යයන පීඨයේ මහාචාර්ය ගෝණදෙනියේ පඤ්ඤාරතන හාමුදුරුවෝත් ඒ වගේම බෞද්ධ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බැරගම සද්ධානන්ද හාමුදුරුවෝත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා අපට අවවාද අනුශාසනා ලබා දෙනවා අපි විවිධ කමිටු සකස් කරලා ඒ කමිටු මගින් මේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ පොත් ප්‍රදර්ශනයේදී විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශ මගින් එළිදක්වපු ග්‍රන්ථ ඒ වගේම තමයි අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම ගිහි ආචාර්ය මණ්ඩලයේ අය ලියපු පොත්පත් මුද්‍රණය කරපු පොත්පත් ඒ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරලා මිලදී ගන්න අවස්ථාව සලසනවා පැමිණෙන අයට විද්‍යාර්ථීනට ඒ පොත් ප්‍රදර්ශනයත් ඊටාම සාර්ථකව පහුගිය අවුරුදු 12 සිද්ධ කරා මේ වරත් ඒ විදිහටම ඊටාම උසස් මට්ටමින් සිදු කරනවා. හොඳයි. අර විශ්වවිද්‍යාලයකින් මහාචාර්ය ස්වාමින් වහන්සේ පූජ්‍ය මොරගොල්ලාගම පරතන හාමුදුරුවෝ පීඨාධිපති ස්වාමින් වහන්සේ මේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම පර්යේෂණ ඇගීමට ලක් කිරීම කරනවා මේ වැඩසටහනේදීත් ඒ කාර්ය කොහොමද කරන්නේ? ඔව් ඇත්තටම අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ගත්තාම පශ්චාදුපාදී අධ්‍යයන පීඨයේම අපි වාර්ෂිකව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම අපි පහුගිය දවසක පහුගිය සිකුරාදාත් අපේ විශ්වවිද්‍යාලයේ ඇනුවල් රිසර්ච් සිම්පෝසියම් කියලා අපේ ආචාර්යවරුන්ගේ පර්යේෂණ පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. දැන් මෙතනදී අපි විශේෂයෙන්ම සිද්ධ කරන්නේ අපේ මෙතනදී මේ අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කරලා එහෙමත් නැත්නම් ඉහළම පර්යේෂණ දායකත්වයක් ලබා දුන්න අය ආචාර්ය ඇගීමට ලක් කිරීමක් මෙතනදී සිද්ධ කරනවා. ඒක අපි සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අපේ තිබෙන පර්යේෂණ සභාව කියලා එකක්. ඒ පර්යේෂණ සභාවේදී අපි අපේ ආචාර්යවරුන් දැනුවත් කරලා ඉල්ලුම් පත්‍ර කැඳවනවා. එතකොට ඒ ඉල්ලුම් පත්‍ර කැඳවලා අපි ඔවුන්ට පිරිනම විශේෂයෙන්ම මහෝපාද්‍යය තියාගේ සහ එවැගේම සනාතන සභාවෙන් පිරිනම තියාගේ හැටියට තියාගේ රසක් පිරිනමනවා ඉහළම පර්යේෂණ කරපු පර්යේෂකයා තෝරලා එක තියාගයක්. ඒත් එක්කම ජාත්‍යන්තර වශයෙන් ඉන්ටර්නැෂනල් ප්‍රොමෝටර් හැටියට කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා වැඩිම දායකත්වයක් එම වසරේදී සිද්ධ කරපු ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරයා තෝරලා ඔවුන් ඇගීමකුත් කරනවා. ඒතකොට මේ සියල්ලක්ම සිද්ධ කරන්නේ අනිත් විශ්වවිද්‍යාල වගේම එම විශ්වවිද්‍යාලවලම අපි ක්‍රියාත්මක කර නිර්ණායක තිබෙන ඒ නිර්ණායක අනුගමනය කරමින් තමයි ඒවට අනුව තමයි මේ තීරණ සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙහිදී ඒ පර්යේෂකයන් ඇගීම වගේම මෙතනදී තවත් ක්‍රියාත්මක වැදගත් ක්‍රියාවලියක් තමයි අපේ විශ්වවිද්‍යාලයේ මෙවර ආරම්භයේ පටන් මේ මොහොත දක්වා විශ්වවිද්‍යාල වෙනුවෙන් කැපකිරීම සිද්ධ කරපු සියලු දෙනා පිළිබඳ තොරතුරු ඇතුළත් කොට සංග්‍රහයක් මේ වසරේදී නිර්මාණය කරනවා. ඒ වගේම ඇනුවල් රිසර්ච් සිම්පෝසියම් එකේදී අපේ ආචාර්යවරු කරපු පර්යේෂණ ඇතුළත් කොට තවත් අපි ඊ-ජර්නල් එකක් හැටියට විශේෂයෙන් මේක මුද්‍රිත ප්‍රකාශයක් නෙමෙයි ඊ-ජර්නල් එකක් හැටියට තවත් සංග්‍රහයක් 20 වෙනිදා අපි ප්‍රකාශයට පත් කරලා මේ විදිහට අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සම්මන්ත්‍රණ වලට ඒ වගේ පිළිගත් සංග්‍රහවලට ඉදිරිපත් කරපු ලිපිලයක නගලා ඔවුන්ගේ ඒ ඇගීම තමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දිනේදී අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සෞම්‍ය මහත්මයා වචනයක් කියන්න හැම මාසෙකම පර්යේෂණ සැසියක් තියෙනවා අපේ විශ්වවිද්‍යාලේ. අපේ විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්යවරයෙකු තමන්ගේ පර්යේෂණයක් ඉදිරිපත් කරනවා හැම මාසෙකම. මේක අවුරුදු ගානක් තිස්සේ දැන් කරගෙන ආවා පර්යේෂණ සැසිය කියලා. ඒ තුලින් විශ්වවිද්‍යාලයේහි අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේහි උනන්දුව තව තවත් වර්ධනය කරනවා පර්යේෂණය පිළිබඳව. ඒ වගේම ඒවා ලෝකෙට එළිදැක්වීම සිදු වෙන බවත් මතක් කරනවා. හොඳයි. දැන් මේ සියලු කාර්යයන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් කෙරෙන්නේ. ලෝකයේ අනෙකුත් ආගම් ගැන කතා කරද්දී ඒ ආගම් වගේම අපිත් බෞද්ධාගම විදිහටත් ලෝකයේ සමාජ සංවර්ධනයට යහපත් මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් තමයි ආගම තුළ මූලික පරමාර්ථය විදිහට පවත්වාගෙන යන්නේ. ඉදිරි සැලසුම් කොයි වගේද? අපි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ආරම්භයේ සිට ගලාගෙන ආපු ආකාරයත් එක්ක මහාචාර්ය මොරගොල්ලාගම පරතන ස්වාමීන් වහන්සේට අවස්ථාවක් තිබෙන මොනවද අනාගතයේදී විශ්වවිද්‍යාලය යන්නට තියෙන දැක්ම? ඔව්. ඇත්තටම අපි මුලින් සඳහන් කළා වගේ අපේ එකම බලාපොරොත්තුව තමයි විශ්වවිද්‍යාලයේ උපරිම අනිකුත් විශ්වවිද්‍යාල වගේම රෑන්කින් වලින් ඉහළට ඒමට.
ඒ රෑන්කින් වලින් ඉහළට ඒමට නම් අපි අනිවාර්යෙන් කරන්නට ඕනේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ. මම හිතන්නේ අනිත් විශ්වවිද්‍යාල හා සංසන්දනය කළොත් විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර පැත්තේ බෞද්ධ අධ්‍යයන පැත්තේ අපේ විශ්වවිද්‍යාලයේ තරම් පර්යේෂණය කරන තවත් විශ්වවිද්‍යාලයක් ඇත්තේ නැහැ. නමුත් එකම ගැටලුව තිබෙන්නේ ඔවුන්ගේ පර්යේෂණ අපේ වෙබ් අඩවියේ යාවත්කාලීන නොවීම. ඒ නිසා මේ වෙනකොට විශේෂ අපේ ගෞරවනීය මහෝපාද්‍යයන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අපේ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් පවතිනවා. ඒ වගේම අපේ ආචාර්යවරුන්ගේ පර්යේෂණ ඔවුන්ගේ පර්යේෂණ දායකත්වයන් අපේ වෙබ් අඩවියේ සහ ඒ වගේම නොයෙක් ආකාරයට Google ඉස්කෝල ඒ වගේම ඒ වගේ ඇකඩමියා වගේ දේවල් වල පළ කරලා අපේ විශ්වවිද්‍යාලයේ ඉහළම තැනකට ගෙනීමට බලාපොරොත්තු පවතින. විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන්ට ලෝකයේ තිබෙන බෞද්ධ විශ්වවිද්‍යාල අතරේ අපේ විශ්වවිද්‍යාලය ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය බවට පත් කිරීම තමයි අපේ අනාගත සැලැස්ම. ඉතින් ඒ නිසා ගෞරවනීය මහෝපාද්‍යයන් වහන්සේගේ උපදෙස් මත අපේ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන ගමම්ම අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු අනාගතයේ අපේ බෞද්ධ ලෝක මාතේ තිබෙන පශ්චාත්පාදන පීඨයත් ගොඩනැගීමට මේ වෙනකොට සැලසුම් සියල්ල සකස් කරලා පවතිනවා. තව වසර දෙකක් ඇතුළත දර්ශනීය ගොඩනැගිල්ල කැමිස්ට්‍රිය දැහ ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් භෞතික සම්පත් වැඩි දියුණු කිරීමත් පාඨමාලාවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අපේ අභ්‍යන්තර තිබෙන තත්ත්වාරක්ෂණ ඒකකයක්. ඒ තත්ත්වාරක්ෂණ ඒකකයත් උපරිම කැපවීමෙන් කටයුතු කරනවා අපේ පාඨමාලා දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළම ගුණාත්මක භාවයුක්ත පාඨමාලාම් බවට පත් කිරීම. එතකොට අපිට පුළුවන්කම තිබෙනවා ලෝකේ ඕනෑම තැනක පිළිගත් සහතිකයක් දැනටත් එහෙමයි ඉදිරියේදී තවත් ඒක තහවුරු කිරීමට අපිට පුළුවන්කම ලැබෙනවා මේ අනාගත සැලසුම් එක්ක. හොඳයි එහෙමනම් අපේ සමුගන්නටයි සූදානම් වන්නේ. මතකයි ඔබට දිනය 20 වෙනිදා විවෘත ආරාධනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 44 වන විශ්වවිද්‍යාල දිනය සැමරීම වෙනුවෙන් අපි කියූ විදිහටම අපේ හඳුනන උදෑසන සිට සන්ධ්‍යා කාලය දක්වාම රාත්‍රිය දක්වාම විවිධ වැඩසටහන් තියෙනවා. ඔබට සම්බන්ධ වන්නට පුළුවන්. පිටිපන හෝමාගම ගබඩාවත්ත ප්‍රදේශයට ආශ්‍රිතව පිහිටා තිබෙන්නේ. උරුළුගෝමී මාවත. හොඳයි. ඉතින් ආරාධනාවත් සමග අදට අපි ජනරාවෙන් සමුගන්නන්නට බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මුරුගල්ලාගම උපරතන ස්වාමීන් වහන්සේ, ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ අපේ සාකච්ඡා මණ්ඩපයට අප වැඩම කරගන්නට යෙදුනේ. දෙදෙනා වහන්සේටම බොහොම පින් වැඩම කිරීම පිළිබඳව අපි සාකච්ඡාව අවසන් කරනවා. නාරද තුලනේන් රජීව නානායක්කාර නවමාධ්‍යයේ මුහුණු පොත ඔස්සේ අපි යලිත් ඔබට දකින්නටත් අවස්ථාව තිබෙනවා. සජීවීව ඔබ අප යාකලේ කලන දිසානායක මම බද්‍රජිත් සෞම්‍ය අපේ ලබන බදාදාවේ යලිත් ජනරාවෙන් මුණ ගැහෙමු. ඔබට සුබ සතියක් ආයිබෝවන්. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය